අද පාඩමේදී අපි ඉගෙන ගන්න යන්නේ හානිකර රසායනික වලින් අපවිත්‍රණය වුණු සුලභව භාවිතා කරන පාරිභෝගික භාණ්ඩ පිළිබඳව. මේක අපි ඉගෙන ගන්න යන්නේ පුංචි නාට්‍යයක් ආශ්‍රිතව. මේකෙදි කියවෙන වැදගත් කරුණු ඔබට රූප රාමු වලින් දැක ගන්න පුළුවන්. පාඩම අවසානයේදී කරුණු ඔබ කොයිතරම් හොඳින් අවබෝධ කරගත්තද කියලා බලන්න ඔබට ප්‍රශ්නාවලියකට පිළිතුරු දෙන්න තියෙනවා. ඒ හින්දා අවධානයෙන් අහුම්කම් දෙන්න. හොඳයි එහෙනම් බලන්නකෝ මේ භාණ්ඩ වලින් කීයක් ඔබ භාවිතා කරනවද කියලා. අංජලි මදුයි කියන්නේ යාළුවෝ දෙන්නෙක්. අංජලි දවසක් ගෙදරට ඕනි කරන බඩු වගයක් ගන්න ගිහින් ගෙදරට ගොඩ වෙනකොටම ඔන්න මදුගෙන් දුරකථන ඇමතුමක් එනවා. හෙලෝ අංජලි මම මේ මදු කතා කරන්නේ. ඔයාට කොහොමද? අපි නම් හොඳින් ඉන්නවා. මම මේ බඩු ගන්න ගිහින් ආව විතරයි යන්නේ. හાર્ඩ්වෙයාර් එකට ගියා පේන්ට් වගේක්. ඒත් එක්කම ඉතින් ගෙදර බඩු ටිකක් අරන් ආවා. මං ඉතින් එළියට ගියාම මාසෙකටම බඩු එකපාරට අරන් එනවනේ. එළවලු විතරයි එහෙම ගන්න බැරි. තියාගන්න බෑනේ අනේ. කඩවල වල මිනිස්සු නම් වැඩි කාලයක් කොහොම තියාගන්නවද මං? දැන් තියෙන එළවලු පළතුරු වලට නම් එක එක જાතිය රසායනික ගහලා තියෙන්නේ අංජලි. ගොඩක් කල් තියාගන්න ඕන හින්දා වගා කරන කාලේ ඉඳන් කඩවල වලට දානකම්ම හැම જાතියෙම රසායනික ගහනවානේ. ඇත්තටමද? බලන් ගියාම ඉතින් පුදුම වෙන්න දෙයක්වත් නැහැ. ඔයාට කියන්න සමහර වෙලාවට මේ එළවලු වලින් හරිම අමුතු ගඳක් එන්නේ. වැඩිපුරම එන්නේ ගෝවා වලින්, ගෝවා මල් වලින්. ඔයාටත් ඒක දැනුණාද? ඒවැ විතරක් නෙවෙයි. සමහර ධාන්‍ය වර්ග වලත් මට ඒ අමුතු ගඳ දැනලා තියෙනවා. ඔයා ඔබ උයන්න ගන්න කලින් හොඳට වතුරෙන් හොදලා ගන්න. ෆ්‍රිජ් එකට දාන්න කලිනුත් පොඩ්ඩක් හුලං වැදෙන්නත් එක්ක එළිය ටික වෙලාවක් අතුරලා තියලා ගන්න. අද ඉඳලම එහෙම කරන්න. පොඩි කට්ටිය දැන් ක්ලාස් ඉවරලා දුවගෙන ඉන්නේ බොන්න මොනවද තියෙන්නේ කියලා අහගෙන. මේගොල්ලෝ හරි ආසයි මේ පැණි බීම් වල. මටත් ඉතින් ලේසියිනේ අනේ කෝප්පෙට දාලා බොන්න දෙන එක විතරනේ තියෙන්නේ. ඒ වුණාට ඔයා ඔකේ ලේබල් එක බැලුවද? ඔව් මේ තියෙන්නේ තෝරාගත් නැවුම් පළතුරු වලින් සාදාය. අමතර සීනි අඩංගු කර නැත. ඉතින් ළමයින්ට ගුණයි. ඔව් ඒ වුණාට හොඳම දේ අඩංගු ද්‍රව්‍ය ලයිස්තුව බලන එක. ඔයා දැකලත් ඇති සමහර ඔය බීම බෝතල් වල දාලා තියෙනවා E102, E110, E129 වගේ අංක. යුරෝපයේ වගේ නම් ඒ ලේබල් වල ගහලම තියෙනවා දරුවන්ගේ ක්‍රියාකාරීත්වයට වගේම අවධානයට බලපෑම් ඇති කළ හැක කියලා. ඇත්තටම මේ බීම වර්ග පොඩි දරුවන්ට හානි කරයි කියන්නේ ඒවැය තියෙන එක එක පාට වර්ගයි. තව ඔය ඒවට දාලා තියෙන අනුකලන වර්ග නිසායි තමයි. ඇත්තද? මට නම් විශ්වාස කරන්නත් බැහැ. එහෙනම් ඉතින් ඇයි මිනිස්සු මේවා මෙච්චර කැමැත්තෙන් ගන්නෙ? ඇයි ඉතින් බලධාරීන්ට මොකුත් කරන්න බැරි? මෙහෙමයි අංජලි. සමහර බලධාරීන් මේවා ගැන දැනුවත් කිරීම කරනවා. ගොඩක් වෙලාවට අපිට ඒ තොරතුරු එන්නේ. පාරිභෝගික විදිහට අපිට මේ වගේ තොරතුරු දැනගන්න විදිහක් තියෙන්න ඕනේ. මොකද එතකොට තමයි අපිට තීරණයක් ගන්න පුළුවන් වෙන්නේ මේ වගේ දේවල් අපේ පවුලට දෙන්න මිලදී ගන්නවද නැද්ද කියලා. ඒ විතරක් නෙවෙයි ඉතින් පාරිභෝගික විදිහට අපිට උනත් පුළුවන් මේ වගේ දේවල් තහනම් කරන්න කියලා බලධාරීන්ගෙන් ඉල්ලන්න. ඒක නම් ඇත්ත. එහෙනම් ඉතින් පළතුරු ගෙඩියක් අරන් මිරිකලා ගන්න එක තමයි හොඳම දේ. නේද? අපරාධේ. අද පළතුරු වලට වට්ටමකුත් දාලා තියෙනවා. ඔයා ගන්නවා නම් යන්න පළතුරු මාළු මස් ඔක්කොටම 125ක වට්ටමක් හම්බ වෙනවා. අනිත් එක තමයි ඔය මාළු. ඔයා දන්නවද මේ මාළු මස් වලත් විෂ රසායනික තියෙනවා කියලා? වැඩිපුරම රසායනික ද්‍රව්‍ය තියෙනවා කියන්නේ මාළු වලලු. මොකද මේ දවස්වල ඉතින් වතුර තියෙන තැන් ගොඩක්ම ජරා වෙලානේ තියෙන්නේ. අනික මස් ಜಾති වලටත් ඔය කියන රසායනික ද්‍රව්‍ය එන්නේ ඒ සත්තුන්ට දෙන කෑමත් එක්ක. ඔය කුකුල් කෑම හදන්නත් මාළු දානවලුනේ. ඉතින් අර රසදිය වගේ රසායනික තියෙන මාළු කුකුලන්ට කන්න දුන්නාම කුකුල් මස් වලටත් රසදිය යනවා. අනේ මොනවද එතකොට අපිට කන්න ඉතුරු වෙන්නේ? මස් මාළු මොනවත් කන්න බෑනේ මේ විදිහට බලන්න. ඔයාලට නොකා ඉන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒත් ඔය ඔමේගා 3 කියන මාළු තෙල් වර්ගයේ හැම අපේ ඇඟට ඕනිම දෙයක් නිසා
ඔය තලපත් බලයෝ කෙලවලු කුඹලා වගේ ලොකු මාළු ಜಾති වෙනුවට පොඩි මාළු ಜಾති කන එක තමයි හොඳ. ඇත්තටම කිව්වොත් මලු අපි දැනටමත් කන්නේ පොඩි මාළු ಜಾති තමයි. බලයෝ තලපත් ඒවා කන්නේ සතියකට දෙපාරක් වගේ. අනිත් දවසට ඉතින් කුකුළු මස් හරි, හාල් මැස්සු හරි, කරවල හරි තමයි. කනකොට නම් මං ඔළුව කරමල් බඩවැල් ඔක්කොම අයින් කරලා හොඳට සුද්ධ කරලා තමයි ගන්නෙ. ලොකු මාළු වල නම් හැමත් අයින් කරනවා. ඒකනම් ගොඩක් හොඳයි අංජලි. මාළු වල ඔළුවේ මස්වල අර හැමේ සුදු පාට තියෙන තෙල් කෑලි වලයි තමයි ගොඩක්ම පලිබෝධනාශක විස රසායනික වගේ දේවල් තැන්පත් වෙලා තියෙනවා කියන්නේ. ඒ හින්දා උයන්න කලින් මාළු වල හැම මස්වල සුදු පාට මේද කොටස් හැම එහෙම අයින් කරන එක නම් ගොඩක්ම හොඳයි. මොකද අපි ගොඩක් වෙලාවට සියඹල විනාකිරි වගේ ආම්ලික දේවල් මාළු මස් වෙනකොට දාන හින්දා හරි ඉක්මනට රසායනික ද්‍රව්‍ය තුයන මාළුවට මිශ්‍ර වෙන්න පුළුවන්. ඇත්තද? ඔය කොහොමද අනේ ඔච්චර දේවල් දන්නේ? මම මේ ළඟදී වැඩමුළුවකට ගියානේ. ඒකෙදි තමයි ඔය රසායනික ද්‍රව්‍ය ගැන කතා කරේ. ඔය අහලා තියෙනවද ඊයම් කියලා රසායනිකයක් ගැන? නෑ අනේ. ඒක විෂ රසායනික ද්‍රව්‍යයක් ලුවන්ජලි. ඒ වැඩමුළුව කරපු මිස් තමයි කිව්වේ. අපි ගෙවල් වලට ගාන තින්තවල එහෙමත් මේ ඊයම් තියෙන්න පුළුවන්ලු. ඔයා දන්නවද ඒකයි මෙච්චරටම හොඳ නැත්තේ කියලා? ඊයම් හින්දා ළමයින්ගේ බුද්ධි මට්ටමට හානි වෙන්න පුළුවන්ලු. ඒ හින්දා ළමයින්ගේ ඉගෙන ගන්න තියෙන හැකියාව නැති වෙලා ගිහින් හරිම දඩබ්බල මුරණ්ඩු විදිහට හැසිරෙන්න පුළුවන් කියලා ඒ මිස් කිව්වා. මොනවා? ඇත්තටමද? අද මම මේ තීන්ත ගත්තා විතරයි මදු. අපේ හරිත පහුගිය දවස් ටිකේම ඇඬුවා යාගේ කාමරේ බිත්තිවල චිත්‍ර අඳින්න ඕනි. ඉතින් මම මේ යාට ලැකරෝවි එනමල් තීන්ත ටිකකුයි අරන් ආවා. ඔයාට බලන්න පුළුවන් ඕකේ ලේබල් එක. බලන්න ඒකේ ඊයම් වලින් සුරක්ෂිතයි ඊයම් හෝ රසදිය අඩංගු නැත කියලා සංකේත හරි ලියලා හරි තියෙනවද කියලා. ඔයා එනමල් ලැකර් වගේ තිනවල දිය කරලා ගන්න පේන්ට් ಜಾති ගන්නවා නම් අනිවාර්යයෙන්ම මේවා තියද කියලා බලන්න ඕන. කවුද අනේ ඕවා දන්නේ? අපි ඉතින් හැමතිස්සෙම ගන්නේ කඩේ තියෙන එක. මුදිතටත් කියන්න ඕනේ. එයා තමයි ওই පාට තියෙනවා නම් ඕනෙම එකක් අරන්. ඉතින් කොහොමද ගෙදර කට්ටිය? වරදක් නෑ හොඳින් ඉන්නවා. මේ දවස්වල ගෙදර උදව්වට ඉන්න ආන්ටිත් නිවාඩු ගිහිල්ලා. මං තමයි ඉතින් මේ ගෙදර වැඩකාරි වෙලා ඉන්නේ. වැඩ වැඩි අනේ. ඇයි ලලිතට මොකද වුනේ එකපාරටම? ලලිතගේ දුවට ගබ්සාවක් වෙලා. ඉතින් දැන් දුව ඉන්නේ ලලිතත් එක්ක. පව් අනේ කෙල්ල. මේ දෙවැනි සදයටලු වෙලා තියෙන්නේ. අයියෝ. එයා රස්සාවක් කරනවා නේද? ඔව් මට හිතෙන්නේ මේකට හේතුවත් ඔය රස්සාවම තමයි. සමහර විට ඉතින් එහෙමත් වෙන්නේ නැහැ. එල්ල බැඳලා පස්සේ තමයි මේ ඔක්කොම කරදර නේද? නැත්තම් ඉතින් ලලිත මලක් වගේනේ කෙල්ලව බලාගත්තේ. මට මතකයි ඒ දවස්වල කෙල්ලට මල් පෝච්චියක්වත් උස්සන්න දුන්නා. පව් අසරණ කෙල්ල. මහන්සියලා වැඩ කරලා පුරුදුත් නැහනේ. ඒක විතරක් නෙවෙයි අංජලි. ඔය දුව වැඩ කරනවා කියන්නේ කාර් බැටරි ප්‍රතිචක්‍රීකරණය කරන තැනකලුනේ. ඔය කාර් බැටරි වල ඊයම් තියනවලු. ඉතින් මේ බැටරි මේ ළමයි අතිල්ලු කොටස් කරන්නේ. එදාද වැඩමුළුවේදී කිව්වා ඊයම් නිසා ගර්භණී කෙනෙක් ගබ්සා වෙන්න උනත් පුළුවන් කියලා. අනික ඊයම් විෂ ශරීරගත වුණ ගර්භණී කෙනෙක්ට දරුවා ලැබුණත් ඒ බබාගේ බර අඩු වෙන්න බබා වැඩිලා නැතුව තියෙන්න උනත් පුළුවන්ලු. ඊයම් මෙච්චර විෂයද? ඕ ඊයම් වැඩිපුරම හොඳ නැත්තේ දරුවන්ටලු. ඒගොල්ලන්ගේ බුද්ධි මට්ටමටයි හැසිරීමටයි. නිකමට හිතන්න ලලිතගේ දුව මේ වගේ දෙයක් දැනගෙන හිටියා නම් ඉතින් කෙල්ලට තිබුණ වෙන මොනවා හරි රස්සාවක් හොයාගන්න. නේද මන්ද? ඒත් මන්නම් දොස් කියන්න වැඩපොලේ අයිතිකාරයාට. ඒ මනුස්සයාට කියන්න තිබ්බ වැඩ කරන ගෑනු අයට ඒගොල්ලන් වැඩ කරන්න මෙන්න මේ වගේ භයානක විෂ රසායනික එක්ක කියලා. ඒ වයින් මෙන්න මේ වගේ සෞඛ්‍යයට අහිතකර බලපෑම් වෙනවා කියලා. අනික වැඩපොලේ අයිතිකාරයාගේ වගකීමක්නේ වැඩ කරන මිනිස්සුන්ට මුඛාවරණ අත්ආවරණ වෙනමම වැඩ කරන ඇඳුම් කට්ටලයක් එහෙම දෙන එක. එතකොටනේ වැඩ කරන අයට මේ විස හුස්ම හරහා හම හරහා ඇඟට යන එක අඩු කරගන්න පුළුවන් වෙන්නේ. හැම ගැන කිව්වමයි මට මතක් වුනේ.
ඔයා දැක්කද අර සුදු වෙන ක්‍රීම් ගැන කියලා තිබ්බ නිවුස් එක? මොන වංචාවක්දනේ. ඒ ක්‍රීම් වර්ගවල ගොඩක් රසදිය තිබිලා හම්බ වුණා. මං ඇත්තටම හිතුවේ බල්බ් වලට විතරයි රසදිය ගන්න. ඔයා දන්නව නේද අර මර්කරි වීදිනාම? ඒක තමයි අනෙක් විස. මේ දවස්වල රසදිය හැමතැනම තියෙනවා අංජලි. ලිප්ස්ටික්, කියුටෙක්ස්, මස්කාරා, සුදු වෙන්න ගන්න සබන්, ක්‍රීම්, මාළු, අනික මේ අපි දත් පුරවන්න ගන්න ඇමල්ගම් වලත් තියෙනවලු. අර ලෝහ කෑල්ලක් වගේ පේන එක නේද ඔය කියන්නේ? ඔව් හරියටම හරි. ඒකට කියන්නේ ඇමල්ගම් කියලානේ. මේ සැරේ රවිනිව දත් පුරවන්න එක්කන් ගියාම මම නම් දොස්තර මහත්තයාට කිව්වා ඇමල්ගම් නැතුව වෙන ඕනිම දෙයකින් දත් පුරවන්න කියලා. දොස්තර එතකොට hina වෙලා කියනවා ඇමල්ගම් මේගොල්ලන්ටත් විසයිලු. එයා මේ සැරේ නම් සුදු පාට වගේ දෙයකින් දත් පිරෙව්වේ. ඒකට නමකුත් කිව්වා කොම්පොසිට් වගේ. මට දැන් හරියට මතක නැහැ. කොහොමද ඉතින් මේ රසදිය විස වෙන්නේ? මෙහෙමයි. අපේ ඇඟට රසදිය හින්දා වෙන අහිතකර දේවල් ගැන නම් ගොඩාක් දිග ලයිස්තුවක් තියෙනවා. හැබැයි සරලව කිව්වොත් රසදිය හින්දා අපේ ඇඟේ මුත්‍රා පෙරණ එක, සිතීම, මතක තබා ගැනීම වගේ ක්‍රියාවලි වලට බලපෑම් වෙනවා තමයි කියලා තමයි කිව්වේ. කොච්චර නරකයිද නේද? බලන් ගියාම අපේ බාහිර පෙනුම ලස්සන කරගන්න ගිහින් අපේ මැගේ ඇතුලේ තියෙන සුන්දරත්වය මරා දාන වැඩක් නේ කරගන්නේ. ඇයි අපේ අභ්‍යන්තරේ විතර අපි අනිත් අයවත් මරනවා වගේ වැඩන්නේ කරන්නේ අංජලි. නිකමට හිතන්න දවස් 5ක් විතර කෑම එව්වට පස්සේ අපේ ඇඟිලි වල කියුටෙක්ස් කොච්චරක් විතර ඉතිරි වෙලා තියෙනවද කියලා. ඒවා ඔක්කොම හේදිලා ගිහිල්ලා. මට නම් හොඳටම විශ්වාසයි අපි ඒවා බතුයි හොදි එක්ක හොඳට කනවා කියලා. ඒක නම් ඇත්ත. ඇයි අනේ ලිප්ස්ටික්? දවසටම අපි කී පාරක් නම් ලිප්ස්ටික් දානවා. ඒත් ඉතින් මොනවා කරන්නද? මේ පාරිභෝගික සේවයේ වැඩ කරනකොට ඉතින් අංක 1 ලස්සනට ඉන්න එකනේ. එහෙනම් ඉතින් කරන්න තියෙන්නේ ආරක්ෂිත නිෂ්පාදන තෝරගන්න එක. ඔයා කියන්නේ ගොඩක් ගණන් වැඩි වෙළඳ නාම තියෙන ඒවා ගැනද? අපි ගන්න පඩියට ඒ වගේ ගාණක් දරාගන්නේ කොහොමද මද? නෑ ශාකසාර ස්වභාවික අමුද්‍රව්‍ය වලින් හදපු ආරක්ෂිත විකල්ප ඕන තරම් තියෙනවා. ඊළඟ වතාවේ අරගන්නකොට අඩංගු දේවල් ලයිස්තුව හොඳට කියවලා බලලා අරගන්න. මම බලන්නම්කෝ. මිනිස්සු ආරක්ෂිත දේවල් විතරක් විකුණනවා නම් කොච්චර ලේසිදානේ. මං අහලා තියෙනවා දියර සබන් වල, ඔය ෂැම්පූ වල, කෑම පෙට්ටි වල පවා අපේ හෝමෝන වලට හොඳ නැති දේවල් තියෙනවා කියලා. ඔයා දන්නව නේද සශීව? අර නුවර ඉන්න මහත ගෑනු ළමයා අවුරුදු 10ක් ගිහිල්ලා තාම බබාලා නැහැලුවනේ. අශී කිව්වා දොස්තර මුලින්ම එයාගෙන් ඇහුවේ කොච්චර කාලයක් තිස්සේ ඉඳන් ප්ලාස්ටික් වතුර බෝතලේ පාවිච්චි කරනවද කියලා. ඇත්තද? ඔව්වනේ. අශී කියනවා ප්ලාස්ටික්, දියර සබන් වගේ තවත් ගොඩක් විෂ තියෙන දේවල් වලින් අපේ හෝමෝන ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා. ඔයාට කියන්නේ අපේ උෂ්ණ චක්‍රයත් හරියට වෙන්නේ නැත්නම් ඒකටත් මේ විෂ ද්‍රව්‍ය හේතු වෙනවා. මන් දන්න ගොඩක් අය දරුවෝ නැතුව හරියට දුක් වෙනවා. එයාලගෙන් ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්නේ තමයි ඔසප් චක්‍රය හරියට වෙන්නේ නැති එක. යා තව කිව්වා පොලිතින් ප්ලාස්ටික් එහෙම පුච්චනකොට ඒ රසායනික ද්‍රව්‍ය ආශ්වාස කරන එකත් හෝමෝන ක්‍රියාකාරීත්වයට බාධා වෙන තවත් එක විදිහක් කියලා. ඒ ගැන හිතුවාම නම් අපි ඇත්තටම ආරක්ෂිත නැහැ. මොකද මම ප්ලාස්ටික් පොලිතින් පිච්චුවේ නැති වුණත් අල්ලපු ගෙදර අය පුච්චනවා වෙන්න පුළුවන් නේ. හරි මදු. එහෙනම් මම තියන්නම්. තාපේ බාග්මින් ડોක්ටර් ගාවට යන්න. අපොයින්ට්මන්ට් එකක් තියෙනවා. හරි. තව ටිකෙන් කතා කරේයි කියන්න අමතක වෙනවනේ. මං කෝල් කරේ ලබන සෙනසුරාදාට රවිනිගේ උපන්දින පාටියට එන්න කියන්න. අපි මේ පාර ගන්න ප්ලාස්ටික් නැති කාබනික ආහාර විතරක් තියෙන පාටියක්. අනිවාර්යෙන්ම එන්න. නියමයිනේ. අපි අනිවාර්යෙන්ම එනවා. තියන්නම්. හරි එහෙනම් සෙනසුරාදාට හම්බ වෙමුකෝ. හරි. දැන් අපි සාරාංශගත කරලා බලමු අංජලි සහ මදු කතා කරපු දේවල්. එළවලු පළතුරු සහ ඇතැම් ධාන්‍ය වර්ග කල්තබා ගන්න රසායනික යොදනවා.
එළවලු වර්ග ආරක්ෂිතව ආහාරයට ගන්න අපිට ඒවා ගලා යන ජලයෙන් හොඳින් සේදීම, ශීතකරණයට දැමීමට පෙර මද වේලාවක් විවෘත පවනේ තැබීම කරන්න පුළුවන්. තවත් මෙතනදි කතා නොකරපු දේවල් තමයි පොතු ඉවත් කිරීම සහ හොඳින් පිස ගැනීම. කෘත්‍රිම බීම වර්ගවල දරුවන්ගේ ක්‍රියාකාරීත්වයට සහ අවධානයට බලපාන අනුකලන ද්‍රව්‍ය අඩංගු විය හැකියි. මේවා ගොඩක් වෙලාවට අංකයකින් නිරූපණය කරනවා. සමහර පර්යේෂකයන් පෙන්නලා දෙන්නේ ඇතැම් අනුකලන ද්‍රව්‍ය දරුවන් කෙරෙහි අහිතකර බලපෑම් ඇති කළ හැකි බව. මේ නිසාම සමහර රටවල් වල මේ අනුකලන ද්‍රව්‍ය තහනම් කරලා තියෙනවා. තවත් සමහර රටවල් වල මේ අනුකලන ද්‍රව්‍ය අඩංගු කරනවා නම් අනතුරු වැඟවීමේ වාක්‍යයක් අනිවාර්යෙන්ම යෙදිය යුතුයි. මෙන්න මේ වගේ. නමුත් අදටත් සමහර රටවල් වල මේ ගැන කිසිම සඳහනක් නොකර මේ රසායනික භාවිතා වෙනවා. මාළු වල දූෂිත ජලයෙන් එන අහිතකර රසායනික තියෙන්න පුළුවන්. මේ නිසා හැකිතරම් කුඩා මාළු ආහාරයට ගැනීමත් බලයක් එළවල්ල මෝර වගේ විශාල විලෝපික මාළු අඩුවෙන් ආහාරයට ගැනීමත් ආරක්ෂිතයි. ඒ වගේම විශාල විලෝපික මාළුන්ගේ හිස, කරමල්, බඩවැල් කොටස් සහ හම ඉවත් කරලා කනවා නම් මාළු එක්ක ආහාරයට එකතු වෙන විෂ රසායනික ප්‍රමාණය අඩු කර ගන්න පුළුවන්. මස් වල මේද කොටස් වල විෂ රසායනික අඩංගු වෙන්න පුළුවන්. මේවා යම් තාක් දුරට හරි ආරක්ෂිතව ආහාරයට ගන්න හම සහ මේද කොටස් ඉවත් කරලා පිස ගැනීම කළ හැකියි. ඊයම් කියන්නේ ඊටාම විෂ බැර ලෝහයක්. ඊයම් වලින් දරුවන්ට සහ ගැබිණි කාන්තාවන්ට අහිතකර සෞඛ්‍යමය බලපෑම් ඇති වෙන්න පුළුවන්. දරුවන්ට ගත්තොත් බුද්ධි මට්ටම අඩු වීමට, ඉගෙනීම අපහසු වීමට, දරුණු හැසිරීම් වලට, අපරාධ සඳහා යොමු වීමට, අපස්මාරය සෑදීමට, වර්ධනය බාල වීමට, අවධානය යොමු කිරීම අපහසු වීමට, මන්ද බුද්ධික වීමට, දරුණු හැසිරීමේ ගැටලු වලට, අධික්‍රියාශීලී භාවයට වගේම බිහිර වීමටත් ඊයම් විෂවීම් බලපෑ හැකියි. ගැබිණි කාන්තාවන්ට ඊයම් විෂවීම නිසා ගබ්සාවීම්, අඩු බර දරුපත්, මල දරුපත් සහ නිසි ලෙස වර්ධනය නොවූ දරුපත් සිදුවීම විය හැකියි. තින, ටර්පන්ටයින් වගේ ද්‍රාවකවල දිය කරන එනමල්, ලැක, බිමාලේප කරන තීන්ත වගේ තීන්ත මිලදී ගන්න හැම විටම ඊයම් වලින් සුරක්ෂිත බව දැක්වෙන සටහනක් හෝ ලාංඡනයක් තියෙනවද කියලා බලන්න. රැකියා ස්ථානයේදී ඊයම් වලට නිරාවරණය වීම අඩු කිරීම සඳහා මුඛාවරණ, අත්ආවරණ, කණ්ණාඩි හෝ රැකියාව සඳහා වෙනමම ඇඳුමක් භාවිතා කරන්න. ඔබ වැඩ කරන්නේ කුමන වර්ගයේ දේවල් සමගද කියලා දැනගන්න එක ඔබේ අයිතියක්. ඒ වගේම රැකියා ස්ථානයෙන් දෙන ආරක්ෂිත උපදෙස් පිළිපැදීම ඔබේ යුතුයකමක්. ඇතැම් පාරිභෝගික භාණ්ඩවල රසදිය අඩංගු විය හැකියි. මේ අතරට CFL විදුලි බුබුලු, ෆ්ලෝරසන්ට් විදුලි බුබුලු, එහෙමත් නැත්නම් ප්‍රතිදීප්ත පහන්, රසදිය උෂ්ණත්ව මාන, රසදිය පීඩන මාන, රසදිය අඩංගු වී හෝ අඩංගු කර ඇති සුදුවීමට ඇති ආලේපන, තොල් ආලේපන, මස්කාරා වගේ වෙනත් රූපලාවන්‍ය ද්‍රව්‍ය, ඒ වගේම දත් පිරුම් සඳහා භාවිතා කරන ඇමල්ගම් අයිති වෙනවා. රසදිය නිසා ස්නායු පද්ධතියට, රුධිර සංසරණ පද්ධතියට, ප්‍රතිශක්තිකරණ පද්ධතියට, ප්‍රජනන පද්ධතියට, අක්මාවට හා වකුගඩු වලට සෞඛ්‍යමය බලපෑම් ඇතිවිය හැකියි. අන්තවාසර්ග පද්ධතිය හැදිලා තියෙන්නේ ලේවලට හෝමෝන නිකුත් කරන ග්‍රන්ථි වලින්. මේ පද්ධතියේ ක්‍රියාකාරීත්වයට හානි කරන රසායනික බොහොමයක් තියෙනවා. මේ තියෙන්නේ ඉන් කීපයක්. මේවා ප්‍රජනන අවයවවල වර්ධනයට සහ ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇති කරනවා. මේ නිසා මේ රසායනික කාන්තාවකගේ ගර්භණී භාවයට නැත්නම් දරුවෙක් ලැබීමේ හැකියාවට බලපෑම් ඇති කරනවා. ඇතැම් ප්ලාස්ටික් භාජන, සෙල්ලම් භාණ්ඩ, කවර ඇතුළු වෙනත් ප්ලාස්ටික් නිෂ්පාදනවල, ක්ෂණික ආහාර අසුරණවල, කෘමිනාශකවල, ගිනි මන්දකාරක පෙනවල, ඇස්වලට ගල්වන ආලේපනවල, පිරිසුදුකාරක නිෂ්පාදනවල, අඩිය නොඇලෙන බඳුන් නැත්නම් නොන්ස්ටික් භාජනවල, ඇතැම් ටොෆි කොළවල, ඉලෙක්ට්‍රොනික උපකරණවල, ඇඳුම්වල,
ගෘහ භාණ්ඩවලට යොදන ෆෝම් වල තාප පරිවර්තනය සඳහා යොදන ෆෝම් සහ අනිකුත් ගොඩනැගිලි ද්‍රව්‍ය වල මේ රසායනික අඩංගු විය හැකියි. ඉතින් මම හිතනවා ඔබ මේ පාඩම තුලදී අලුත් යමක් ඉගෙන ගන්න ඇති කියලා. විශේෂයෙන්ම පාරිභෝගික භාණ්ඩ සහ ඒවා සමග ඔබ මිලදී ගන්න රසායනික වගේම මේ අහිතකර රසායනික වල තියෙන සෞඛ්‍යමය බලපෑම ගැන ඔබට යම් අවබෝධයක් ලැබෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. මේ තියෙන්නේ ඔබට මේ පාරිභෝගික භාණ්ඩ ගැන තවදුරටත් දැනගත හැකි යොමු කිහිපයක්. කියවලා බලන්න. අනෙක් පාඩමෙන් හම්බ වෙන තුරු ඔබට ආයුබෝවන්.